අද අපි සාකච්ඡා කරන්න යන්නේ ඩේලි ක්විස් පේපර් 3 එකේ ප්‍රශ්න කිහිපය. මම ඔයාලට පේපර් එකේ ස්ක්‍රීන් එකේ දානවා. ස්ක්‍රීන් එකේ ප්‍රශ්න බලාගෙන අපි උත්තර ටික ලියමු එහෙනම්. අපි පළවෙනි ප්‍රශ්නේ විදිහට අහලා තියෙනවා ව්‍යාපාර පරිසර නම් කරන්න කියලා. එතකොට ව්‍යාපාර පරිසරයක් කියන්නේ මොකක්ද කියලා ඔයාලා දැනටමත් ඉගෙනගෙන තියෙනවා. ඊට ව්‍යාපාර පරිසරයක් කියන්නේ මොකක්ද? ව්‍යාපාර පරිසරයක් කියන්නේ ව්‍යාපාරවලට අභ්‍යන්තරයෙන් හෝ බාහිරව නේ ගන්න හෝ දෙන බලපෑම් ඇති කරන අපවට තියෙන වටපිටාවට තමයි අපි ව්‍යාපාර පරිසරය කියලා හඳුන්වන්නේ. එතකොට ඒවා බලපෑම් කරන ආකාරයන් අනුව අපි ව්‍යාපාර පරිසරයේ විවිධ කොටස් කිහිපයකට බෙදලා තියෙනවා. උදාහරණ විදියට මම කිව්වොත් ඒ මොනවද? තාක්ෂණික පරිසරය, ගෝලීය පරිසරය, දේශපාලන පරිසරය, නෛතික පරිසරය නේද? ඔය ආදී විදියට කිහිපයක් තියෙනවා අපිට ඉගෙන ගන්න. එතකොට අපේ ව්‍යාපාර පරිසර නම් කරන්න කියලා තමයි තියෙන්නේ. එතකොට අපේ රෝම ඉලක්කම් අංක 1 2007 අංක 7 දරන සමාගම් පනත කියලා දීලා තියෙනවා. එතකොට සමාගම් පනත අයිති වෙන්නේ මොන ව්‍යාපාර පරිසරයටද කියලා අහුවොත් අපි නෛතික පරිසරයට නීතිමය වටපිටාවෙන් තමයි ඒක අදාළ වෙන්නේ. එතකොට සමාගම් පනත අයිති වෙන්නේ නෛතික පරිසරයට. උත්තරේ එතකොට නෛතික පරිසරය. ඊට පස්සේ දෙවෙනියට අපෙන් අහලා තියෙනවා නව නිෂ්පාදන හඳුන්වා දීම. නව නිෂ්පාදන හඳුන්වා දීම මොන පරිසරයට අයිති වෙනවද කියලා වුණොත් එහෙම අපිට කියන්න පුළුවන් මොනවද? තාක්ෂණික පරිසරයනේ. තාක්ෂණික පරිසරය. ඊට පස්සේ ප්‍රවාහන තාක්ෂණයේ දියුණුව. ප්‍රවාහන තාක්ෂණයේ දියුණුව කියන්නේ තාක්ෂණික දියුණුවම තමයිනේ. ඒකම තමයි. එතකොට ඒකයි වෙන්නේ අපිට තාක්ෂණික පරිසරයට. තාක්ෂණික පරිසරයට. ඊට පස්සේ රෝම ඉලක්කම් 4 අපෙන් හදිනවා රජය මගින් ගමනාගමන මණ්ඩලය සඳහා නව බස් රථ ලබා දීමක් කරලා තියෙනවා. එතකොට ඒකයි තියෙන්නේ මොකේද? දේශපාලන මැදිහත් වීමක්. එතකොට දේශපාලනය මගින් තමයි මේ බස් රථ ලබා දීලා තියෙන්නේ. එතකොට ඒක අපිට දේශපාලන පරිසරයට අදාළ වෙනවා. එතකොට ඒ උත්තර 4 ඒ විදිහට ලියා ගන්න. ඊට පස්සේ අපෙන් අහලා තියෙනවා දෙවෙනි ප්‍රශ්නය නිෂ්පාදන සාධක නම් කරන්න කියලා. නිෂ්පාදන සාධක ඔයාලා කියනවා දන්නවා මොනවද? නිෂ්පාදන සාධක 4ක් තියෙනවා. එක තමයි භූමිය, ඊළඟට ශ්‍රමය, ඊළඟට ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වයේ විදියට නිෂ්පාදන සාධක 4ක් තියෙනවා. එතකොට මේකේ ඒකෙන් අහලා තියෙනවා රථ වාහන. රථ වාහන අයිති වෙන්නේ ප්‍රාග්ධනයටනේ. රථ වාහන අයිති වෙන්නේ ප්‍රාග්ධනයට. එතකොට ඒවා හදලා තියෙන්නේ මිනිස් ශ්‍රමය මගින්. ශ්‍රමය මගින් සහ මුදල් යට කරලා මිනිස්සු හදපු දේවල්නේ. ඒකට ඒක අපි ප්‍රාග්ධනයට තමයි ගන්න. ඒක නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගැනීමක් කරනවා රථ වාහන. ඒකයි අපි ප්‍රාග්ධනය විදියට දාන්නේ. එතකොට නම්‍යතා සම්පාදනය කරන්නේ කොහොමද අපි දන්නවා. කවුද? නම්‍යතාවයන් සම්පාදනය කරන්නේ ව්‍යවසායකයෝ. ව්‍යවසායකයෝ තමයි නම්‍යතාවයන් සම්පාදනය කරන්නේ. ඊට පස්සේ ඛනිජ සම්පත්. ඛනිජ සම්පත් අපිට අයිති වෙන්නේ පොළොවින් ගන්න දේවල් වලට තමයි අපි ඛනිජ සම්පත් කියන්නේ. එතකොට අපිට ඒක භූමියටනේ. භූමියට තමයි අයිති වෙන්නේ. ඊළඟට අපිට ගණකාධිකාරිවරුන් කියලා අහලා තියෙනවා. ඒතකොට ගණකාධිකාරිවරුන් අයිති වෙන්නේ ශ්‍රමයටනේ. ශ්‍රමයේ පැත්තට. ඒතකොට ශ්‍රමයේ අපි කායික ශ්‍රමය සහ මානසික ශ්‍රමය කියලා කොටස් දෙකකට බෙදනවා. එතකොට මේ ගණකාධිකාරිවරුන් මානසික ශ්‍රමයට තමයි ඒගොල්ලෝ මානසික තමයි ඒගොල්ලෝ වැඩ කටයුතු කරන්නේ. එතකොට ඒගොල්ලන්ට ශ්‍රමයට අයිති වෙනවා. ශ්‍රමය තමයි උත්තරේ. හරි. ඊළඟට අපි පොඩි කේස් ස්ටඩීස් විදිහට ප්‍රශ්නයක් අහලා තියෙනවා. මෙහෙම අමර රජේ රෝහලක් ආසන්නයේ වසවිස නැති දේශීය ආහාර සකස් කරන ආපන ශාලාවක් පවත්වාගෙන යනවා කියලා කියනවා. ඊට පස්සේ එතනදී ඒගොල්ලෝ කියනවා දිනපතා විශාල පාරිභෝගික පිරිසක් මේ ආපන ශාලාවට එනවා කියලා. ඒතකොට ඔය කේස් ස්ටඩි එකෙන් තමයි අපි ඉතුරු ප්‍රශ්න දෙක උත්තර ලියන්න තියෙන්නේ. ඔයාලට ස්ක්‍රීන් එකේ ප්‍රශ්නේ පේනවා. බලන්න. මේ ඉහත ව්‍යාපාරයට ව්‍යාපාරික අවස්ථාවක් මේ අහන්නේ. ව්‍යාපාර අවස්ථාවන් මොන පරිසරයේ තියෙන්නේ? ව්‍යාපාර අවස්ථාවන් තියෙන්නේ බාහිර පරිසරේ. බාහිර පරිසරය. එතකොට ව්‍යාපාර පරිසරේ ව්‍යාපාර පරිසරයේ තියෙන බාහිර පරිසරයෙන් තමයි අපිට ව්‍යාපාර අවස්ථා මේක ගන්න තියෙන්නේ. එතකොට ව්‍යාපාර අවස්ථා මොකද්ද මේකේ තියෙන්නේ? ව්‍යාපාර පරිසරයෙන් එළියේ තියෙන්නේ මොකද්ද? මේක මොකද්ද? රෝහලක් ආසන්නයේ නේද? රෝහලක් ආසන්නයේ තමයි මේ ව්‍යාපාරේ පවත්වාගෙන යන්නේ. එතකොට විශාල අවස්ථාවක් තමයි මේ ව්‍යාපාරයට මේ රෝහල ආසන්නයේ ව්‍යාපාරය පැවතීම. ඒක තමයි අපිට අවස්ථාව විදිහට උත්තරේ ලියන්න පුළුවන්. ඊළඟට අපිට දෙවෙනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා අනාගතයේදී ව්‍යාපාරයට එල්ල වී හැකි
තර්ජනයක් නම් කරන්න කියලා මොනවද තර්ජන එන්නේ අපිට බාහිර පරිසරයෙන් ව්‍යාපාර බාහිර පරිසරයෙන් තමයි තර්ජන එන්නේ ව්‍යාපාර පරිසරයේට මේ තර්ජන මොකක්ද එන්න පුළුවන් තර්ජනයක් අපිට එන්න පුළුවන් අනාගතයේදී මේ ව්‍යාපාරය ආසන්නයේ තව වසවිස වලින් තොර ව්‍යාපාර ආරම්භ කරොත් එහෙම මේ අමරට මේ ව්‍යාපාරය වැහෙන මට්ටමට ලං වෙන්න පුළුවන්. මොකද තව ව්‍යාපාර බිහි වෙන්න මේ ව්‍යාපාරයට එන පාරිභෝගිකයින් සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න පුළුවන්. එතකොට එයාගේ ආදායම ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වෙන්න පුළුවන් නිසා තමයි ඒක අනාගතයේදී ඇති වෙන්න පුළුවන් තර්ජනයක්. එතකොට ඒක තමයි අපිට උත්තරේ විදියට ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙත් අපිට දීලා තියෙන කේස් ස්ටඩි එකක් විදියට පොඩි වෘත්තීය පුහුණු අධිකාරියක් මෙහෙවන ලද අධිකාරිය මෙහෙවන ලද වඩුවැඩ පුහුණු පාඨමාලාවක් සාර්ථකව නිම කළ අමර ලීබඩු සාදා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරා කියලා කියනවා. එකකින් අපිට නැවතත් ප්‍රශ්න දෙකක් දීලා තියෙනවා මේ විදියට ව්‍යාපාරයේ අරමුණු දෙකක් සලකමු කරන්න කියලා. ව්‍යාපාරයට අරමුණු තියෙනවානේ. ව්‍යාපාර වලට අරමුණු තියෙනවා. විවිධ අරමුණු තියෙනවා. සෑම ව්‍යාපාරයක් ව්යාපාර අරමුණු ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. මොකද්ද? ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සහ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට ඒක ගැන නෙමෙයි අහන්නේ. මේක අහන්නේ අරමුණ මොකද්ද? මේ ව්‍යාපාරයේ අරමුණ පළවෙනි එක තමයි මේවා ඔක්කොම ලාභ ඉපීමේ අරමුණින් කරන්නේ නේ. ලාභ ඉපීමේ අරමුණින් කරගෙන යන ව්‍යාපාර. ඊළඟට අපිට කියන්න පුළුවන් මොකද්ද? පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම තමයි ඊළඟ අරමුණ විදිහට අපිට කියන්න පුළුවන්. එතකොට මේ උත්තර දෙක අපිට අරමුණක් විදිහට ගන්න පුළුවන්. එතකොට පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ පාරිභෝගිකයින්ට හොඳ සේවාවක් දෙනකොට ඒගොල්ලෝ නැවත පාරිභෝගික මේ ව්‍යාපාරයට එනවා. එතකොට ඒක තමයි අපි පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම කියලා හඳුන්වන්නේ. ඊළඟට අපෙන් අහලා තියෙනවා ඒ ප්‍රශ්නේම ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශ්වයක් වන රජයේ ව්‍යාපාරයේ බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා අහලා තියෙනවානේ. ඒකට රජයකින් ව්යාපාරයක් මොනවාද බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා විශේෂ සහන අපි බලාපොරොත්තු වෙනවා මොනවාද? බදු සහන වගේ දේවල් නේ. බදු සහන වගේ දේවල්. ඒකට උත්තරය අපි ලියමු විශේෂ සහනයන් බලාපොරොත්තු වෙනවා විශේෂ සහන උත්තරේ. ඊළඟට අපි තව මොනවද කියලා ගියොත් එහෙම අපි යටිතල පහසුකම් නේද? යටිතල පහසුකම් සැපීමක් බලාපොරොත්තු වෙන මොනවද යටිතල පහසුකම් විදියට පාරවල් නඩත්තු කිරීම නේද? ඒ වගේ දේවල් ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අපිට මේ ව්‍යාපාරය කරගෙන යන්න අවශ්‍ය සම්පත් කියන්නේ මොනවාද? වඩු වැඩි කරන්න ඕන දේවල් මේ ව්‍යාපාරයට ලබා දීමක් රජය මගින් කරනවා නම් ඒගොල්ලෝම දිරිගැන්වීමක් ඉදිරියේදී වෙනවා නම් නේද? හොඳ විවසරේ හොඳම වඩු වැඩ්ඩා විදියට ගන්න පුළුවන් නම් නේ මේ වගේ හොඳ දිරිගැන්වීම් කරන්න පුළුවන් නම් රජය මගින් ඒව තමයි බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාර රජයකින්. එතකොට අපිට ඔය විදිහට තමයි ප්‍රශ්න කිහිපය තියෙන්නේ. නම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.